හායි කොහොමද ඉතින් හැමෝටම ඉතින් සාදරයෙන් පිළිගන්නවා හර්ෂණ දිසානායක අපේ YouTube channel එකට. ඉතින් අපි වෙනද වගේම අදත් අපි කතා කරන්න යන්නේ ඔයාලට හොඳයි කියලා හිතෙන ඔයාලට වැඩක් වෙයි කියලා හිතන කාරණාවක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේ දවස්වල තියෙන ලොකු කසුකුසුවක් සහ ලොකු කතා බහකුත් එක්ක තමයි මේක ගැන කතා කරොත් හොඳයි කියලා හිතුවේ සමහර අය අහවත් තිබුණා. ඉතින් ඒක නිසා හැමදේම කියන්න කලින් ඔය අපේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් අපේ channel එක subscribe කරගන්න. කරොත් ඔයාට අපි වීඩියෝ එකක් දැම්ම ගමන් අපේ වීඩියෝස් වලට බලන්න පුළුවන්. ඉතින් අපි ෂෙයා කරන්නේ අපේ ලයිෆ් එකේ අපි ගෙවන ජීවිතේ මොන වගේද කියන දේවල් සහ ෆින්ලන්ඩ් සම්බන්ධව විශේෂයෙන් අපි කරුණු ගොඩක් ලාට කතා කරනවා. ඉතින් මේ දේවල් තමයි මේ channel එකේ ෂෙයා කරගන්නේ නේ. ඔව්. ඉතින් මම හර්ෂණ දිසානායක. මම හිරුණි දිසානායක. right. ඉතින් එහෙනම් අපි එහෙනම් කතාවට එමු. මොකක්ද අපි කතාවද? ඉතින් අද අපි කතා කරමු කියලා හිතුවා මේ දැන් අපි ෆින්ලන්ඩ් වල ඉන්නේ. එතකොට දැන් රටකට මූව් වුණාට පස්සේ අපිට කාලයක් ගියාම තමයි තේරෙන්නේ අපි මේ රටට යම් ෆින්ලන්ඩ් හරි වෙන රටකට හරි ගියාට පස්සේ තමයි කාලයක් ගියාට පස්සේ තමයි හිතෙන්නේ අපි මේ රටට ආපු එක ගැන මොකද හිතෙන්නේ දැන් අපි මේ පසුතැවෙනවද අපි ගත්තේ මෝඩ තීරණයක්ද නැත්නම් ගත්තේ හොඳම තීරණයක්ද ඒ වගේ දේවල් නේ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අපි ඇවිල්ලා අපි පසුතැවෙනවද අපි ගත්ත තීරණය ගැන අපිට මොකද හිතෙන්නේ කියලා. ඔව් ඇත්තටම අපි මේ channel එකේදී කොයි වෙලාවකවත් අපි share කරලා නැහැ අපේ ස්ටෝරි එක නේ. අපේ ලයිෆ් ස්ටෝරි එකේ මොනවද දේවල් අපි මේ channel එකේ ගොඩක් ලාට share කරලා නැහැ. කියන්නේ කලින් දේවල් ලංකාවේදී කරපු දේවල්වත් සහ ඒ සම්බන්ධ මුකුත් share කරලා නැහැ. නමුත් ඉදිරියේදී සමහර දේවල් ඔයාලට දැනගන්න අවස්ථාව ලැබෙවි අපි මේ දවස්වල කරන වැඩ කටයුතු ටිකත් එක්ක. right. ඉතින් අපි ඒක ගැන නෙමෙයි අද කතා කරන්නේ. ඉතින් අද කතා කරන්න යන්නේ ඉතින් අපි ඒ හිටපු සිටුේෂන් එකේ ඉඳන් අපි මෙහෙට මූව් වුණාට පස්සේ ෆින්ලන්ඩ් වලට යම් කිසි හේතු සාධක ටිකක් නිසා තමයි අපි ෆින්ලන්ඩ් වලට මූව් වුණේ. ඒ කියන්නේ අපි ඉස්සර ඉදිරියට කතා කරමු. පසු කාලේ සමහර වීඩියෝස් වල අපි කියලා තියෙනවා අපි එන්න හේතුව මෙහෙමයි කියලා අපි සමහර වීඩියෝස් වල කියලා තියෙනවා. ඔව් ලොකුවට කිව්වේ නැහැ පොඩියට දේවල් ටිකක් කියලා තියෙනවා. ඉතින් මේ ඔයාට මොකද හිතෙන්නේ? ඔව්. ආපු එක ගැන. ඉතින් ෆින්ලන්ඩ් ආපු එක ගැන මම නම් ඇත්තටම මගේ ජීවිතේ මේ ගත්ත කිසිම තීරණයක් ගැන මම මේ වොරි වෙන්නේ නැති මිනිසෙක්නේ. හැම දෙයකටම කොච්චර මොන දෙයක් වුණත් මගේ සතුටින් බාර ගන්න කෙනෙක්නේ. ඒ නිසා මම ඉතින් ඒක ගැන මම කැමති මට හොඳයි. 200ක් නෙමෙයි 1000ක් හොඳයි. මොකද හේතුව අපේ ජීවිතේ සමහරලාට අපි ගන්න සමහරලාට නෙමෙයි ගන්න හැම තීරණයක්ම අපි හොඳට කල්පනා කරලා ගන්න ඕන තීරණයි. ඒ වගේ තමයි සුපිරිම තීරණයක් ජීවිතේ ගත්ත හොඳම තීරණයක් කියලා හිතනවා ෆින්ලන්ඩ් ආපු එක. හැබැයි මේවා දැන් කියනකොට බැනුම් අහන්නත් වෙනවා මේ මේක මම දන්නවා ගොඩක් අය කියයි මේ බයිලා වගේ කියයි. නමුත් ඉතින් අපි මේ කතා කරන්නේ අපේ අදහස්නේ. මේක එක එක්කෙනාට මේක වෙනස් වෙන්න පුළුවන්. එක එක අයගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. එක එක අයගේ කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්. එක එකනා ඉන්න සිටුේෂන් අනුව සමහරට දැන් අද ඉන්න සිටුවේෂන් එකට හොඳ නැහැ කියලා තව කාලයක් ගිහිල්ලා හොඳ වෙන්න පුළුවන්. අර එකපාරට ෆින්ලන්ඩ් අද ඇවිල්ලා හිට කියන්න බෑ මෙහෙ හොඳයිද නරකයිද කියලා. ඉතින් කාලයක් ඉන්න ඕනේ. ඉතින් මෙහෙම අපි කාලයක් ඉඳලා අත්දැකීම් වලින් තමයි කියන්නේ කොහොමද කියලා අපිට දැනෙන විදිහ තමයි මේ කියන්නේ අපේ එක්ස්පීරියන්ස් එක එච්චරයි. ඔව්. කතන්දරේ. හරි. හැබැයි මෙහෙමයි මේක කියන්න ඕනේ. අපි ආපු දවසේ ඉඳන් අද වෙනකන් මේ ගත්ත තීරණය ගැන කවදාවත් පසුතැවිලත් නැහැ. හොඳම තීරණයක් කියලා හිතනවා. කියන්නේ කලින් ආපු අපරාධයාවේ කියලා කලින් හිතිලත් නැහැ. මීට කලින් එන්න තිබුණ අපරාධ කියලා හිතිලත් නැහැ. හිතිලත් නැහැ. හරිම කාලේ ආවා කියලා අපි තමයි හිතෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ආපු තීරණය ගැන තමයි ඔය කිව්වේ. එතකොට තව දේවල් ටිකක් ගැන අපි කතා කරමු. අපි ආවෙක් ගැන අපි දෙන්නම ඇත්තටම සතුටින් එතකොට නේ අපි ආවෙක් ගැන ජීවිතේ ගත්ත හොඳම තීරණය. හොඳ තීරණය. හොඳම තීරණයක්. ඉතින් හොඳම තීරණේ කියලා මං කියන්නේ නෑ. හොඳම තීරණයක්. රයිට්. එතකොට එකක්. ඉතින් ඒකෙන් අපි ගොඩක් දේවල් අපේ ජීවිතේ දේවල් සමහර අවස්ථාවල ගොඩක් දේවල් වෙනස් වුණා. ඉතින් ඒක නිසා ඒක හොඳ තීරණයක් කියලා අපි හිතනවා. එතකොට මේ ෆින්ලන්ඩ් සම්බන්ධව අපේ තියෙන අදහස් ගැනත් අපි චුට්ටක් කතා කරමු. ඔව් හොඳ තීරණයක් වෙන්න හේතු මොනවද කියන එක දැනගන්න කැමති ඇති කට්ටිය නේද? يعني ෆින්ලන්ඩ් ආපු එක හොඳ තීරණයක් වෙන්න හේතු මොනවද කියලා. ඔයාට මොනවද හොඳ? මට තියෙනවා කාරණා දෙකයි තියෙන්නේ ඇත්තටම. හරි ගොඩක් නෑ. මෙහෙමයි මේ ලංකාවත් එක්ක කම්පෙයා කරනවා එහෙම නෙමෙයි. කම්පයා කරනවා නෙමෙයි නමුත් කම්පයා නොකරනවත් නෙමෙයි. ඔව් ඒ කියන්නේ අපි අර ලංකාව පහත් කරනවා එහෙම කියලා හිතන්න එපා. ඒකෙදි අදටත් මගේ ජීවිතේ මම ඉන්න කැමතිම තැන තමයි ලංකාව. ඒකට හේතුව තමයි
දන්න හැ අර ඉස්සර කාලින් දම්ම තිබ්බනි මේ මගේ තිවාර කද්ද අමාරුවක් තියෙනවන අපිට තමන්ගේ රට කියලා ඉතින් ඒක තාමත් ඒ විදිහටම තියෙන පොඩ්ඩක්වත් අඩු වෙලානෑ නමුත් මේ ගත තීරණය ගැන කත්කල් කියනකොට කරුණු දෙකක් මට කියන්න පුළුවන් එකක් තමයි ප්‍රධාන පලවෙනිම එක ආරක්ෂාව මගේ පලවෙනිමක ආරක්ෂාව මොකද මට එක ගොඩාක් වටිනවා මොකද ඕනම වෙලාවක අපේ සංසන්දර කරදින අපට ලංකාවනති හිතන්නකෝ හදිසිය ඔයාවතානයම වයිෆතානයමක හැරගිය හරි මොනාරි මුණනා කියලා එන්න රැවුණා මේ වුණත් තින අපට පොඩි තිගැස්මක් කොච්චර උන්නත් තියෙනවන ලංකාවිද මට එක නැති වුණා මෙහාවට පස්සේ ෆිල්ලන්නාවට පසේ මට එක නැති වුණා මොකද ඕන වෙලාවක රෑකුණත් එලිට බැලයන්න පුළුවන් හැකියාව තියෙනවා මේ බය නැතුව සේෆ්ටික මට එක තම එක දෙවනි එක තමා මේ නිදහස මං හිතබෙකම ඔයත් කිවේ දෙවනික තමා නිදහස ඒගැන ඒ තරම් නිදහස් අපිට අපේ දේවල් අපිට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන් හැකියාව උපරිමෙන් තියෙනවා ඉතින් ඒ නිදහස මේ තියෙනවා ඉතින් මේක මේ නිදහස සමහරයට එක වැරදි පැතිවලට යොමු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඒ නිදහස කියන්නේ ගොඩක් මානසික නිදහසද නිදහස කියලා කියන්නේ මේක එකයි මම අර කිව්වේ දෙපැත්තක් තියෙනවා එහෙම කිව්වොත් එහෙම මානසික නිදහස කියන එක උපරිමෙන් තියෙනවා මොකද අපිට අර කාගෙන්වත් කරදරයක් නැහැ කවුරුත් අපේව හොයන්නේ නැහැ කවුරුත් අපේව අහන්නේ නැහැ ජජ් කරන්න කවුරුත් නැහැ කවුරුත් අපි ඔයා මෙහෙමද අරකද මේකද එහෙම ජජ් කරන්නේ නැහැ හැබැයි අපි ඒක මෙහි ඉන්න විදිහත් එක්කත් ඒක බලපානවා ඇති ඉතින් එහෙම නැති නිසා එක පැත්තකින්ක දෙයක් අනි පැත්තෙන් තවගත්තොත් එහෙම අර නිදහස කියන එක මේ අයුතු විදිහට ප්‍රයෝජන කරන්නත් පුළුවන් ඕන කෙනෙකුට දැන් ඒකට උපරිම නිදහස තියෙනවනේ ෆිල්ම් වැරදි වැඩ කරන්න මේ කියන්නේ නේද ඔව් නෑ ඒකටත් ඕනනම් තියෙනවා වැරදි වැඩ කරන්න නිදහසත් ඕන තරම් ෆිල්ම් වල තියෙනවා ඉතින් එහෙම ඒ නිදහස නෙමෙයි මම මේ කියන්නේ ඒ කියන්නේ මේ ෆින්ලන්ඩ් වල ගත්තොත් එහෙම වැරදි වැඩ කියලා ගොහම ඉබාර කට්ටිය හිතයි අර නීති රීති උල්ලංඝනය කරන්න තියෙන එහෙම එකක් නෙමෙයි එහෙමනේ අපි හිතනකො මෙහෙම දැන් අපි ලංකාවේ දැන් මෙහි ගොඩාක් හැපනින් කියන එක උපරිමෙන් තියෙනවා අපිට ඩ්‍රින්ක්ස් අරව මේවා ගන්න බොන්න කරන්න ඊට පස්සේ ඩ්‍රග්ස් වල පැත්ත ගත්තාම ඒවත් මාර විදිහට දේවල් එක ඒවා තියෙනවා ඉතින් ඒවා නීති මේ පැත්තේ තියෙන දේවලුත් තියෙනවා නැති දේවලුත් තියෙනවා ඉතින් ඒවා ඉතින් හොඳ පැති නෙමෙයි ඒවා මම දකින්නේ නැහැ හොඳ පැති විදිහට කවදාකවත් මම දකින්නේ නැහැ සිගරට් එකක් බොන එකත් මම හොඳ පැත්තක් විදිහට මම කවදාකවත් දැකලා නැහැ අදටත් නැහැ හෙටත් නැහැ ඉතින් එතකොට එහෙම දේවලුත් තියෙනවා ඊට පස්සේ හැම පැත්තක්ම තියෙනවානේ එතකොට එහෙම එකක් නෙමෙයි නිදහසක් නෙමෙයි මම මේ කියන්නේ මම කියන්නේ මේ අපිට ෆුල්ම කරදරයක් නැතුවනේ තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් කියන එක තමයි කියන්නේ කෙටියෙන් ඔව් හරි මම කරුණු දෙකක් කිව්වා ඔව් මටත් ඒ දෙක මේ තමයි මමත් හිතුවේ ආරක්ෂාවයි නිදහසයි කියන එක ඉතින් ඊට අමතරව තව කරුණු ටිකක් තියෙනවා කියන්න මේ ඒ කරුණු ටික ගැන අපි මේ ගැන කතා කළ යුතු නිසා අපි ඒ ටික තෝරගත්තනේ ඒ කරුණු ටික තෝරගත්තේ මේ මොකද මට ඇත්තටම ෆින්ලන්ඩ් වල ඉන්නවා නම් ඉන්න තියෙන ප්‍රධානම කරුණු දෙක ඔච්චරයි වෙන මුකුත් නැහැ වෙන අනිත් ඒවා මට වැඩක් නැහැ මුකුත්ම ප්‍රධානම දේවල් දෙක මට ඔය දෙක මේ දෙක මත තමයි ෆින්ලන්ඩ් ඉන්න තියෙන එක හැබැයි දන්නේ නැහැ ඉතින් කොච්චර කාලයක් මෙහෙම දිගුවා කියන්නේ සදාකාලික ඉඳී මොනවද දන්නේ නැහැ මේ බලමුනේ එතකොට තව අපි තෝරගත්ත කරුණු කීපයක් එකක් තමයි quality of life කියන එක. ඒ කියන්නේ අපේ මෙහි ජීවන මට්ටම. ඉතින් මෙහි quality of life කියන එක කියන්නේ රෑන්කින් ගත්තොත් ෆින්ලන්ඩ් කියන්නේ පළවෙනි 5 වගේ ඇතුළත ඉන්න රටක්. ඉතින් මේ ඒකට හේතු සාධක තියෙනවා. ඉතින් මේ හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ ඊට පස්සේ මොනවාද ප්‍රවාහන සේවය. ඉතින් ඒ වගේ දේවල් අතින් ඉහළින්ම තියෙන රටක් ඉතින්. ඉතින් මොනවාද ලෝකෙ සතුටින් මින රට කියලා කියනවා. ඔව් දැන් මම හිතන්නේ පිට අවුරුදු 6 වෙනි වතාවට 6 වෙනි වතාවට හරි 8 වෙනි වතාවට 8 වෙනි වතාවට ඒක මතක නැහැ හරි මතක නැහැ. ඔව් මතක නැහැ. 8 මට මතක දෙනවා. 7 හරි 8 හරි මේ එක දිගටම. ඉතින් ඒක නිසා ඉතින් ඒවා ඉතින් මන්නේ දර්ශක තියෙනවනේ. ඒ දර්ශකත් එක්කනේ එහෙම කියන්නේ මෙන්න මේක සතුටින් මින රට කියලා. නමුත් සමහර වෙලාවට සමහර අය නම් කියනවා මේ මෙහෙම නැද්ද කියලා හිතනවා කියලා. ඒ කියන්නේ මේ අර මේ නිදහසත් එක්ක මිනිස්සු ජීවත් වෙන විදිහ ටිකක් වෙනස්නේ. ඒ තමුන්ගේ ජීවිතේ තමුන් විඳිනවානේ. තමුන්ගේ ජීවිතේ තමුන් ගත කරනවා. ඒකනේ තියෙන්නේ. හරි. ඉතින් ඒ දේවල් අර අපි කියපු අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ඉතින් ඒ වගේ දේවල් උපරිමෙන්ම කියන්නේ හොඳම මට්ටමක තියෙන රටක් මේක. ඉතින් ඒ දේවල් නිසා නෙමෙයි ඇත්තටම හැබැයි අපි මේ රටට කැමති
ගැන මෙහ ඉන්න කැමති ගත් තීරණය හොඳයි කියලා හිතෙන ඒ දේවල් නිසාම නෙමෙයි. නමුත් ඒ දේවලුත් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් කවුරු හරි මෙහෙට එන්න බලාගෙන ඉන්නවා නම් ඒ දේවල් ගැන බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේම තමයි අනිත් එක මම තව කැමති දෙයක් අර work life balance කියන එක තියෙනවා. මේ ඒකත් ඔය quality of life කියන එක යටතට එන එකක්. නමුත් ඒක ඇත්තටම ඔව් ඒ කියන්නේ මම ඊට පස්සේ මම කියන්න. ඊට පස්සේ ඒ කියන්නේ ඒකත් quality of life කියන එක යටතට එන එකක්. නමුත් ඒක වෙනම කතා කරොත් මම හිතනවා ඒකත් හොඳ දෙයක්. මොකද මම කියන්නේ අපි දෙන්නම ලංකාවේ එහෙම අර මේ 95 jobs එහෙම කරපු අය නෙමෙයි. මේ ඉතින් එහෙම කරපු අයත් එක්ක අපි වැඩ කරනවා. එහෙම අයගේ experience අපි අහලා තියෙනවා. ඉතින් මාර ස්ට්‍රෙස්ෆුල් මේ විදිහට තමයි යාළගේ ජීවිතේ ලංකාවේ ගත කරලා තියෙන්නේ. ඒ ජොබ් එක ජොබ් ඇතුලේ යාලා හිර වෙලා. ඉතින් අර මෙහෙ හැම එකක් නැහැ. මේ ඉතින් අපිට අර අපේ වැඩ කටයුතු කරගන්න. ඉතින් ඒ කරන ජොබ් එකෙන් අපි හොඳ ඉන්කම් එකක් ගන්නවා වගේම අපේ පෞද්ගලික ජීවිතේ අපේ නිදහසේ ගත කරන්න තියෙන ඒ කාලෙත් අපිට අරහා සමානවම ඊටත් වැඩි සමහර විට තියෙනවා. ඉතින් ඒකට එකත් හොඳ දෙයක්. ඉතින් හොඳ දෙයක්. ඉතින් ඒක හොඳ දෙයක් කියන්නේ හොඳම දෙයක්. මොකද අපිට නිදහස අපේ දේවල් කරගන්න තියෙන නිදහස සහ එක්ක පැත්තෙන් ගත්තාම අපිට මේ වැඩ කියලම එකක් නැතුව මේ ගියා ස්ට්‍රෙස් එකක් නෑ ගෙදර ඇවිල්ලත් වැඩ නෑනේ. දැන් අපි සමහරට දැන් අපිට ෂෙයා වෙච්ච එක්ස්පීරියන්ස් මේ කියන්න පුළුවන් වෙන්නේ මොකද අපිට මට කියන්න එක්ස්පීරියන්ස් නෑ අතට මම කියන්න එකක්වත් නෑ මට. ඉතින් ඒක නිසා මේ අර වැඩ කරන තැනත් වැඩ කරලා ගෙදර ඇවිල්ලත් ඊයත් ආයෙ වැඩ කරලා එහෙම මේකක් නේ තියෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒකෙන් පොඩ්ඩක් මිදෙනවා මෙහෙට ආවට පස්සේ අපි වැඩ කරන්න ගියපුවාම විතරයි වැඩ. ගෙදර ආපුවාම වැඩ නෑ ඉතින්නේ. නිදහස් මේ ඉන්න පුළුවන්. එහෙම අපේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ නිදහස ඇත්තරම ගොඩක් අපිට මාරම විදිහට වටිනවා. ඒකට වටින හේතුව ඉතින් අපේ කරන්නේ ව්‍යාපාර කටයුතු වල මේවත් එක්ක නේ. අපි ලංකාවේ ඉන්න කොටත් හැබැයි එහෙම අර මේ ජොබ් වලට හිර වෙලා ඉඳලා නැහැ කවදාවත්. මේ ඉතින් මෙහෙ ඉතින් ඒක හොඳටම දැනෙනවා අපිට අර නිදහස තියෙනවා කියන එක. ඉතින් අර අනිත් අයගේ එක්ස්පීරියන්ස් එක බලද්දී ඒක බාධික තව හොඳටම දැනෙනවා. ඉතින් ඒක එකක්. අනිත් එක තමයි මේ මෙහි තියෙන මේ සීසන්. ඒකටත් හොඳ හොඳ දෙයක්. මොකද අපිට ලංකාවේ වින්ටර් එක සමර් එක ඊට පස්සේ ස්ප්‍රින් ඔය ඔටම් ඔය සීසන්ස් නැහැනේ. ඉතින් මෙහි අර සීසන්ස් එක අපිට තේරෙනවා කාලේ එක පැත්තකින් ඉක්මනට ගත වෙනවා වගේ දැනෙනවා. ඒක නම් තින්චරම හොඳ දෙයක්වත් නෙමෙයි. කාලේ ඉක්මනට ගත වෙන එක හැබැයි අර විවිධත්වයක් තියෙනවා නේද? කියන්නේ මාස වින්ටර් එක තියෙනවා මාස 3-4ක් ඊට පස්සේ ආයි වෙනස් වෙනවා. ඉතින් සමර් එක කියනවා. ඔව් එහෙම එකක් තියෙනවා. ඔව්. ඉතින් මගේ අදහස ඊට පස්සේ කියන්න ඕනේ. ඉතින් මේ අර ඒ සීසන්ස් එක්ක යන එකටත් එක හේතුවක් තමයි මේ රටට කැමති වෙන්න. ඉතින් ඒක මේ ෆින්ලන්ඩ් වල විතරක් නෙමෙයි තව ඉතින් යුරෝප් රටවල් වල වෙන රටවල් වලත් සීසන්ස් තියෙනවා. ඉතින් ඒ වුණාට මෙහෙ තියෙන ස්වභාවික පරිසරය ඊට පස්සේ ෆොරස්ට් ඊට පස්සේ අර ගොඩක් අය පරිසරයට සමීපයි. ඉතින් ඒක අපි ලංකාවේ ඉන්නකොට අපිට එහෙම ලොකුවට එක්ස්පීරියන්ස් කරේ නැහැ. අපි පරිසරයත් එක්ක ගොඩක් ක්ලෝස් වුණ නැහැ. ඉතින් නමුත් මෙහෙ ඇවිල්ලා මේ ඒක එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා. ඒක නිසාත් අපි ෆින්ලන්ඩ් වලට කැමතියි. ඔයා මොකද කියන්නේ? මම මගේ චුට්ටක් අදහස් චුට්ටක් එකට වෙනස්. හරි. මං හිතන්නේ එතනදී ලංකාව හොඳයි කියලා. ඒක සීසන්ස් නැති වුණත් ලංකාව මට හොඳයි එතනදී. ඒකට හේතුව තමයි පැය දෙක කාලයක් ඇතුළත අපිට ක්ලයිමේට් චේන්ජ් එකක් ලංකාවේ ගන්න පුළුවන්. හොට් සීන් එකකට යන්න ඕන අපිට හොට් වලට යන්න පුළුවන්, කූල් වල ඕන නම් කූල් එකකට යන්න පුළුවන් නේ. ලස්සන පරිසරයකට යන්න ඕන නම් ඒත් යන්න පුළුවන් පැය දෙකක් ඇතුළත කාලයක් ඇතුළත නේ. එතකොට ඒ වගේ අපිට ක්ලයිමේට් එකේ පොඩි මහා චේන්ජ් එකක් වෙන්නේ නැහැ නේ ලංකාවේ. අපිට එහෙට මෙහෙට ගියාට ටෙම්පරේචර් එක සාමාන්‍යයෙන් 5කින් 10කින් එහා මෙහා වෙන්නේ උපරිම වුණොත් ඊට වඩා එහෙම වෙන්නේ නැහැ නේ. නමුත් ඉතින් මෙහෙ ඒක සම්පූර්ණ වෙනස් වෙනවා මාස ගාන ඒ කාලෙත් එක්ක ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් තමයි ඒක. නමුත් මං එතනදී අර චුට්ටක් ලංකාවට මං ඒකට කැමති. මොකද ඒ ෆීලින් එක වෙනම එකක් කියලා මට හිතෙන්නේ. මොකද ෆින්ලන්ඩ් වල මම එතනදී දකින්න එක පැත්තක් තියෙනවා. ෆින්ලන්ඩ් වල අර ගොඩක් හැමතැනම ගියා ෆින්ලන්ඩ් වල කොහෙට ගියත් හැමතැනම එක වගේ. කොහෙ ගියත් එක වගේ. තියෙන්නේ ෆයිනස් විතරයි. ඒ අරෙන්න කියන්න බෑ. ඒ කියන්නේ මම කියන්නේ ෆොරස්ට් වලට අපි ගියාම දැන් අපි ගොඩක් තැන් වලට ගියපුවාම එහෙම වගේ කියන්නේ සේම් නේ. ලුක් එක සේම්. ඒ කියන්නේ කන්ට්‍රි එක ඇතුලේ අපි දැන් තම්පරේ ඉඳන් හෙල්සින්කි ගියත් ඊට පස්සේ වෙන තැන පැත්තකට ගියත් තම්පරේ ඉඳන් මෙහි තම්පරේ ඉඳන් ගියමුකෝ. තම්පරේ හෙල්සින්කි ගියත් තම්පරේ රවුම වලට ගියත් රවුම්පරෙන් කූපියෝ ගියත් මේ ඊට පස්සේ මේ ඕලු දිහාට ගියත් කොයි පැත්තට ගියත් කොයි පැත්තට ගියත් එක වගේ රට හැමතැනම එක වගේ. හැබැයි දැන් ලංකාව ගත්තොත් එහෙම අර එක තැනකින් තව තැනකට ගියොත් අපිට ලොකු වෙනසක් බලන්න පුළුවන් පරිසරේ. ඉතින් ඒ වගේම තමයි හැබැයි මේ දැන් අර ලස්සනම ගොඩක්ම ලස්සන නැහැ. අපි දැන් අනිත් මේ නෝර්වේ වගේ රටක් එක්ක කම්පෙයාර් කරොත් ෆින්ලන්ඩ් මේ ලස්සන අඩුයි. ඉතින් නෝර්වේ කියන්නේ ගොඩක් ලස්සන රටක්. ඉතින්
ඒක බැලුවේ නැත්තම් බලන්න කියන අපි නෝවේ ගියපු අපි රෝඩ් ට්‍රිප් එකක් ගියා නෝවේ. ඉතින් ඒක ගැන අපි වීඩියෝස් දෙකක් කරලා දාලා තියෙනවා. මේ මම කාඩ් එක මෙන්ෂන් කරනවා. බලන්න මේ ඒකත් බලන්න ගිහිල්ලා කොහොමද නෝවේ කියලා. ඔව් ඉතින් අර මම නම් අර සීසන් හැබැයි මෙහෙමයි වින්ටර් එකට ගොඩක් කැමති නැහැ. නමුත් මේ සීසන්ස් තියෙනකට කැමති. රයිට් අපි අංගිලාගෙන මොකක්ද දිනන්නේ? අනිත් එක තමයි ක්‍රයිම් රේට් එක අඩුයි ෆින්ලන්ඩ් වල. ක්‍රයිම් රේට් එක අඩුම රටක්. ඉතින් අර අපිට නිතර දෙවේලේ නිවුස් වලින්වත් එහෙම අර මිනිස්සු මරා ගන්නවා, වෙඩි තියනවා, ඒ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකත් හරිම කලාතුරකින් තමයි එහෙම අර සිද්ධියක්. සේෆ්ටි කියන පැත්තත් එක්ක ඒකත් යන්නේ. ඉතින් ඒකත් හොඳ දෙයක්. බොහොම කලාතුරකින් ඒ වගේ සිදුවීම් මං හිතන්නේ සිද්ධ වෙනවා. නමුත් ඒ ගැන අපි 100%ක්ම දැනුවත් වෙන්න දෙන සම්භාවිතාව හරිම අඩුයි. මොකද එහෙම දෙයක් වුණත් ඒක අර ඒක මේ ලොකුවට ඒක ෆේමස් වෙනවා අඩුයි. මොකද ඒ වගේ දේවල් මේ මිනිස්සු අතරට ගොඩක් يعني මෙහෙම මම හිතන්නේ මාධ්‍ය ඒක කන්ට්‍රෝල් එකක් තියෙනවා මාධ්‍යවල වෙන්න ඇති කියලා මම හිතනවා. දානවා ඉතින්. මේ නමුත් ඒව දානවා ඉතින් දාන්න නැතුකින් නැහැ. නමුත් ඉතින් යම්කිසි මට්ටමකට තියෙන ලොකුවට එහෙම ආරංචි නැති හරිය අඩුයි. ක්‍රයිම් රේට් එක කොහොමත් ෆින්ලන්ඩ් වල ගොඩාක් අඩුයි. ගොඩාක් අඩුයි. ඉතින් ඒක හොඳ දෙයක්. හොඳම දෙයක්. ඒකත් එකක්. ඔව්. තවත් මොනවද? ඉතින් ඊට අමතරව දැන් අර අපි කලින් වීඩියෝ එකක් කරා අර මෙහෙ ඇවිල්ලා හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්ද වගේ එහෙම වීඩියෝ එකක් අපි කරා නේද? ඉතින් අර මේ එහෙම සල්ලි ගොඩාක් හම්බ කරන්න පුළුවන් රටකුත් නෙමෙයි මේක එක පැත්තකින් බැලුවාම මේ හැබැයි බැරිත් නැහැ පුළුවන් හම්බ කරන්න පුළුවන් බැරි නැහැ. නමුත් ඉතින් අපිට ඔක ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. ඉතින් හොඳ ආදායමක් ගන්නවා වගේ ඉතින් ඒක ප්‍රධානයි ටැක්ස් එක. ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. ඉතින් ජොබ් එකක් කරලා ඉතින් හොඳ ප්‍රොෆෙෂනල් ජොබ්ස් වලට යනවා නම් එතකොට හොඳ ආදායම ලබන්න පුළුවන්. ගන්න පුළුවන් බැරි නැහැ. නමුත් ඉතින් මේ අර අපි කම්පයා කරොත් එහෙම ඉතින් ඔය අනිත් ඔය අපි කියන කන්ට්‍රීස් එක්කන් නේද ලංකාවේ යන රටවල් එක කම්පයා කරලා බැලුවොත් එහෙම ඒ මට්ටමට ඉතින් මට හිතෙනවා එකපාරම යන්න බෑ කියලා. නමුත් තව ටික කාලයක් යනකොට අර ඉදාර අපි කලින් වීඩියෝ එකේ කිව්වා වගේම තව ටික කාලයක් යනකොට කට්ටිය ඉතින් මොකද ලංකාවේ දැන් ගොඩාක් ව්‍යාපාර කරනවා ෆින්ලන්ඩ් වල. ඉතින් ඒක හොඳ දෙයක්. ඒක හොඳම දෙයක්. ඉතින් ඒක නිසා ඒ වගේ ඉතින් ටික ටික දියුණු වෙලා ඉස්සරහදී එහෙම හොඳ සල්ලිකාර ෆින්ලන්ඩ්වත් තියෙදි ලංකාවේ ඉන්නවා. ඉතින් අර ඒ සල්ලි හොයන්නම කියන එක නෙමෙයි අර අපිට හොඳට අපි කාලා බීලා හොඳට ඇඳලා කරලා එහෙම අර එහෙම ඉන්න හොඳට හොඳ වාහනයක් අරගෙන හොඳට රණංගියක් අරගෙන එහෙම ඉන්න පුළුවන් තත්ත්වෙකුත් තියෙනවා මෙහෙ. නැත්තේ නෑ නේද? ඒක ඉතින් සාමාන්‍ය කෙනෙකුට තියෙන එකක්. ඔව්. يعني අර මොකද්ද ඕනම කෙනෙකුට work life balance එක වගේම මේකත් තියෙනවා. මොකද ඒ අර වැඩ කරලා ගන්න සැලරියකින් හැම දෙයක්ම බැලන්ස් කරගෙන ජීවත් වෙන්න හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ජොබ් එකක් හොයාගත්තට පස්සේ. ඒ වගේම තමයි අනිත් එක අර සමානාත්මතාවය තියෙන හැමෝටම ගෑනු පිරිමි කියලා වෙනසකුත් නැහැ. ඊට පස්සේ දුප්පත් පොසත් කියලා වෙනසකුත් නැහැ. අර සලකන විදිහ සමානයි. ගොඩක් මෙහෙ හැමෝටම වගේ. ඉතින් ඒකත් හොඳ දෙයක් කියලා හිතනවා. හැමෝටම ඉතින් පේමන්ට් එකත් එහෙමනේ. සැලරි ගෙවුවත් එහෙමයි. සැලරි ගෙවුවත් එහෙම කිසිම වෙනසක් නැහැ. ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ. හැමෝටම සමානයි. ඉතින් ඒ සමානාත්මතාවය කියන එක උපරිමයෙන්ම තියෙනවා. ඉතින් ඒක නිසා ඒකත් හොඳ දෙයක්. හොඳ දෙයක්. තව මොනවද තියෙනවද වරුණ? ඔය දේවල් ටික තමයි. ඒ ටික තමයිනේ. ඉතින් ඔන්න ලොකු වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මේ විශේෂ අපි ගත්ත හොයාගත්ත කරුණු ටිකකුත් එක කතා කරා. ඉතින් මට නම් ඔය කොච්චර කරුණු තිබ්බත් මට ඔය එක අත්‍තරම ඔය ලොක අපි කතා කරන්න ඕන නිසා කරුණු ටික කතා කරා මිස. තව කියන්න දේවල් තියෙනවා ඇත්තටම නමුත් අර අපිට විශේෂයි කියලා හිතන දේවල් ටිකක් විතරයි කිව්වේ. ගත්තේ. සමහර විට වෙන කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ගන්නකොට මීට වැඩි වෙනස් දේවල් තියෙන්න පුළුවන්. අර සමහර වෙලාවට ළමයි ඉන්න අය බබාලා ඉන්න අයට අර බබාලගේ අධ්‍යාපනය නිසා හොඳයි කියලා හිතන අය ඉන්නවා ගොඩක් අය. මේ ඉතින් ළමයි වෙනුවෙන් ආපු අය ගොඩක් ඉන්නවා. ඉතින් අපිට හිතන විදිහට ඔය දේවල් ටික තමයි හොඳ. ඉතින් අර දැන් කට්ටිය කියන්න පුළුවන් මෙහෙමයි දැන් අර ජොබ් ප්‍රශ්නකුත් මෙහෙ තියෙනවා. ඉතින් අර ජොබ් එකක් හොයාගන්න ඇවිල්ලා එකපාරට බෑ ටික කාලයක් යනවා. ඉතින් ඔන්න ඕකත් එක්ක තමයි ගොඩක් අය මේ මෙහෙ හොඳ නෑ කියන එක තැන ඇවිල්ලා තියෙන්නේ. ඉන්නේ. ඔව්. හොඳ නෑ කියන තැනට එන්නේ ෆින්ලන්ඩ් වල ඇත්තටම මේ ජොබ් ප්‍රශ්නෙත් එක්ක. ඉතින් ඒක ඇත්තටම තියෙනවා. ඉතින් මම මේක අපිට අපි හැම වීඩියෝ එකම අපි කියන කතන්දර එහෙම ප්‍රශ්නක් තියෙනවා ෆින්ලන්ඩ් වල. ජොබ්ස් හොයාගන්න අපහසුයි. එකපාරව ජොබ් හොයාගන්න බෑ. මාස 6ක් 8ක් අවුරුද්දක් සමහරට කාලය ගත කරන්න වෙනවා. ඉතින් ඒකට සූදානමින් එන්න. ඇවිල්ලා ඉතින් ඒක ඇවිල්ලා හැබැයි මේකට සූදානම් නොවි ඇවිල්ලා එක එක දේවල් ප්‍රචාරය කරන්නත් එපා. ඒකත් හොඳ නැහැ. මොකද තමුන් ඒක දැනගෙන දැන් මේ බොරු නෙමෙයි දැන් මේ දැනගන්න මාධ්‍ය තියෙනවනේ දැන් ඕන තරම්. අපි කියනවනේ ඩිරෙක්ට්ම කියනවනේ මෙන්න මේකට මේ සූදානම් වෙලා ඉන්න කියලා මාස 6කට අවුරුද්දකට ලෑස්ති වෙලා ඉන්න කියලා. අඩුතරමේ හොඳම දේ අවුරුද්දකට ලෑස්ති වෙලා ඉන්න එක හොඳයි. ඉතින් ඕක කැටගරයිස් කරලා විස්තර ඒ ගැන කියන්නේ නැහැ. මොකද මේක ගැන මේ කතා කරන්නේ. ඒක නිසා නැත්තම් ඔය
කොච්චර කොහොමද ගේන්න ඕනේ ඒ වෙන විස්තර කියන්න පුළුවන්. නමුත් ඒක දැන් කියන්න යන්න නැහැ. ඉතින් එහෙම ලෑස්ති වෙලා ආවොත් ඔය අමාරු වැටෙන්නේ නැහැ. නැතුව ලෑස්ති නොවී ඇවිල්ලා පොඩි කාලයකින් එක එක දේවල් ඉතින් එහෙම කියන්නත් එපා. එතකොට තමුන් ඒ ගැන අවබෝධයක් නැතුව ඇවිත් තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඇවිල්ලා මාසෙන් දෙකෙන් තුනෙන් අපිට මේ ඩිසිෂන් එකකට එන්න බෑ මේ රට හොඳ නෑ කියලා. මොකද දැන් මේක දැනගෙන එන්නේ. හොඳයි කියලාවත් හොඳ නෑ කියලාවත් කියලා එන්න බෑ ඩිසිෂන් එකට එන්න බෑ. මාස සාමාන්‍යයෙන් අවමේ මං කියන්නේ අවුරුද්දකට දෙකකටවත් පස්සේ තමයි ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. ඇත්තට මේක හොඳද නැද්ද කියන එක. හැබැයි මේක වෙනස් එක එක්කෙනාට. ඒ කියන්නේ සමහර කෙනෙකුට ලංකාවේ හොඳම කියන්නේ ලංකාවේ මේ අර ජීවත් වෙන විදිහ ඒ දේවල් එක්කම මේක වෙනස් වෙනවා. වෙනස් වෙනවා. සමහරට මේ ඇවිල්ලා මේ ජොබ් එකක් කරගෙන මේක ඉන්නට වැඩිය හොඳයි ලංකාව හිටපු විදිහ කියලා හිතෙන්න පුළුවන්. එහෙම අවස්ථාවන් වෙන්න පුළුවන්. ඉතින් එක එක්කෙනාට වෙනස් නේ. right නැත්තම් යන්නත් පුළුවන්. යන්නත් පුළුවන් ප්‍රශ්න නැහැ. ඉතින් නමුත් හොඳ අවස්ථාවක් ඉතින් ෆින්ලන්ඩ් අපිට හොඳයි. ප්‍රශ්න ගන්න නිසා අපිට හොඳයි. අපේ තිබුණු අපේ සිටුේෂන් එක්ස්පීරියන්ස් එකනේ. ඔව් අපි ෂෙයා කරේ. ඉතින් අපිට ඇත්තට මේ රට ගොඩක් හොඳ රටක්. මේ අපි ගොඩක් දේවල් ඇචීව් කරගත්තම හෙට ආවට පස්සේ අපි හිතුවට වැඩිය දේවල් සහ ඉස්සරහටත් අපිට ගොඩක් දේවල් තේවි. ඔව්. රයිට් එහෙනම් අපි අතන නතර වෙමු. මම හිතනවා ඔයාලට වැදගත් වෙන දේවල් කරුණු ටිකක් අපි කතා කරා කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකක් අරන් එනම් මේ වගේම හොඳ දෙයක් මොන හරි ඔයාලට අවශ්‍යයි කියලා හිතන දෙයක් අපි බලලා අරගෙන එන්න. ඉතින් එහෙනම් එතකන් අපි අද නතර වෙන හැමෝටම සුබ දවසක්.